මේ ආණ්ඩුවෙන් අපි ලබාගත්තු සත පහක තනතුරක් වරප්‍රසාදයක් වරදානයක් නැහැ. අපේ විවේචන මිතුරු ප්‍රතිවිරෝධතා විතරයි. තමන්ගේ සංවිධායකයා නිවැරදි භාවය ප්‍රකාශ කරන වීඩියෝ ස්පොන්සර් කරන්නේ. මේක පිටිපස්සේ ඉන්න මිනිස්සු රජය විසින් එලි කරන්න ඕනේ. චතුරංග අබේසිංහ ඒ වෙලාවේ කියන දේ තමයි කුඩු බෙදුවා. බඩු මේක එක දේවල් බෙදුවා කියන එක. ඉතින් තාම ලැජ්ජාසහගතයි. එහෙම බෙදුවා නම් මේ නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වුණා. එක පැමිණිල්ලක් කරන්න යුතුකමක් තිබුණා. එහෙම නැත්නම් විමර්ශනයක් කරන්න නියෝගයක් දෙන්න බලපෑමක් කරන්න තිබුණා. කොහොම ඒවා? ආයිබෝන්. අපි අද ඔබත් එක්ක හම් වෙලා කතා කරන්න හිතුවේ රටේ අනාගතයට ඉතාම වැදගත් වන අපි හැමෝටම වැදගත් වන කරුණු කාරණා කීපයක් සම්බන්ධයෙන්. අපි දන්නවා මෑත කාලේ ලංකාවේ බරපතල දේශපාලන විපරිවර්තනයක් සිද්ධ වුණා. අවුරුදු 70 ගානකට පස්සේ ලංකාවේ සාම්ප්‍රදායිකව බලය ලබාගෙන බලය හොබවගෙන බලය පරිහරණය කරගෙන හිටපු දේශපාලන පක්ෂ පැත්තකට විසි වෙලා විශාල ජනවරමකින් ජාතික ජනබලවේගයේ නමින් ජනතා විමුක්ති පෙරමුණ මූලිකව රජයක් පිහිටවනු ලැබුවා. පසුගිය කාලේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුණා. යම් අඩුපාඩුකම් සහිත වුණත් ආණ්ඩුව තමන්ගේ බලය තහවුරු කරගත්තා. හැබැයි අපි කතා කරන්න උවමනා වෙන වැදගත් කාරණාව මම හිතනවා මේ වෙලාවේ කතා කළ යුතුම එකක්. මොකද ජාතික ජනබලවේග රජය කියන්නේ අපිට කිට්ටු රජයක්. අපි විවේචන කළත් ඒ විවේචන රජය කඩාකප්පල් කරන්න, රජය බිඳ දමන්න, එහෙම නැත්නම් වෙනස් පාර්ශවයක් බලයට ගේන්න කරන විවේචන නෙමෙයි. විශේෂයෙන්ම හැබැයි ජාතික ජනබලවේගය තේරුම් අරන් නැහැ මේ වෙනකොටත් Tamanට මිතුරු ප්‍රතිවිරෝධතා මොනවද, සතුරු ප්‍රතිවිරෝධතා මොනවද කියලා. ඔවුන් මිතුරු ප්‍රතිවිරෝධතා සහ සතුරු ප්‍රතිවිරෝධතා දෙගොල්ලොම එක මිටට දාගෙන පහර දෙන ස්වභාවයක් තමයි දකින්න හම්බෙන්නේ. කෙසේ වෙතත් අපිත් විශ්වාස කරන මේ ආණ්ඩුව පළවා හැරිය නොයුතුයි කියලා හිතන තවදුරටත් පැවතිය යුතු රජයක් කියලා හිතන මේ ජාතික ජනබලවේගය විසින් කරමින් සිටින අනුවන අඥාන වැඩ කීපයක් සම්බන්ධයෙන් අපි අපේ අදහස කිව යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ වීඩියෝව ඔබත් එක්ක එකතු වෙන්නේ. මේ ඔබ අහලා ඇති මීට කලින් ඉතිහාසයේ කතාවක් තියෙනවා මේ බෞද්ධ සාහිත්‍යයේ කඩුව අතින් ගත්තු රජාගේ වඳුරු සෙන්පතිය ගැන කතාව. මේ එක්තරා බෞද්ධ කතාවක් තියෙනවා. මේ කතාවේ තියෙන්නේ අඥාන ප්‍රඥාව නැති ආදරයේ පමණක් මාකාරී එකම අරමුණක් පමණක් තියෙන හගයෙක්ගෙන් හිතවතෙක්ගෙන් සත පහකට වැඩක් නැහැ කියන එක තමයි එකෙන් ඒ කතාවෙන් පෙන්눔 කරන්නේ. එක්තරා රජ කෙනෙකුට හිටියා වඳුරු හිතවතෙක්. මේ වඳුරා ඊටාම ආදරයෙන් සෙනෙහසින් තමන්ගේ රජුව පරිස්සම් කළා. එක දවසක් මේ රජු නිදාගෙන ඉන්න වෙලාවේ මේ වඳුරා දැක්කා තමන්ගේ රජාගේ ඇඟේ රජතුමාගේ ඇඟේ මැස්සෙක් වහනවා. මේ වැස්සට එලවන්න උත්සාහ කළා බැරිම තැන රජාගේ ඉනේ තිබුණු කොපුවෙන් කඩුව අරගෙන මැස්සට ගහනවා. ඒ රජාව ආරක්ෂා කරන්න. හැබැයි වෙන්නේ ඒ අසිපත් පහරට ගෙල සිඳිලා රජු මරණයටපත් වෙන එක. ඉතින් අපි දන්න සමහර සෙන්පතියෝ මේකේ ඉන්නවා දැන් මේ ජාතික ජනබලවේග රජයේත් කඩු තියාගත්තු වඳුරු සෙන්පතියෝ. අපි ඉදිරි දවසක සමහරලාට කරුණු වශයෙන් උත් මේ ගැන කතා කරන්න අපේ කැමැත්තක් තියෙනවා. මොකද මේ රට ජනතා ජයග්‍රහණ නැවත ආපහු හැරවෙනවට අපි අකමැති නිසා. මේ ආණ්ඩුවෙන් අපි ලබාගත්තු සත පහක තනතුරක් වරප්‍රසාදයක් වරදානයක් නැහැ. අපේ විවේචන මිතුරු ප්‍රතිවිරෝධතා විතරයි. ඒ නිසා දැන් උදාහරණයක් හැටියට මේ අපි අද කතා කරන්න උත්සාහ කරන ප්‍රධාන කරුණු වලින් එකක් තමයි කොටහේනේ දිල්ෂි අම්ශිකා දැරියගේ මරණය සම්බන්ධයෙන් වෙලාවේ ජාතික ජනබලවේග ආණ්ඩුව හැසිරෙනු ලඳබොන ස්වභාවය. යහපත් පාලනයක් ඒ කියන්නේ යහපත් ආණ්ඩුකරණයක් විශ්වාස කරන මිනිස්සුන්ට එහෙම විශ්වාස කරලා ඔබත් එක්ක එකතු වෙච්ච මිනිස්සුන්ට අගය කළ හැකි ආකාරයේ පැවැත්මක් නෙමෙයි ඔබ පෙන්වුවේ තැන්දී. ඒ ගැන අපි තව කරුණු ටිකක් කියන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දැරියක් අප්‍රේල් 29 වෙනිදා සියදින අසා ගන්නවා තට්ටු 7ක ගොඩනැගිල්ලකින් පහළට පැනලා. එතකොට මේක ආందోලනයක් බවට පත් වෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බට පස්සේ. හැබැයි ඊටාම පැහැදිලි මේ වෙනකොටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ දැරියගේ මරණය සහ ඒකට පාදක වෙච්චි ගුරුවරයාගේ ලිංගික අතවරය සම්බන්ධයෙන් નિયમિત සාධාරණ පරීක්ෂණයක් වෙලාවත් ක්‍රියාමාර්ග අරගෙනවත් නැහැ කියලා බැලු බැලමට කියන්න පුළුවන්. මොකද ඇය පාසලෙන් අස් කරන්න
ගෙන ගිය ක්‍රියාමාර්ග ටික ඇයට මුළු මහත් සමාජයක් විසින් එල්ල කරන ලද තාඩන පීඩන ටික සරල නෑ. නමුත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙන නිසා අපි තවදුරටත් ඒ ගැන කතා නොකරමු. ඒත් කියන්න තියෙන දේ තමයි ඒ අවස්ථාවේ මේක මහා ආందోලනයක් බවට පත් වෙලා ආණ්ඩුව පැත්තට මේකෙන් මොකද්ද කරන්න කියලා අහන අවස්ථාවේදී ආණ්ඩුවේ බලධාරීන් හැසිරුණු විදිහ යුක්ති සහගත නැහැ. මෙවැනි ප්‍රගතිශීලී බලවේග එකතු වෙලා ගෙනාපු රජයක් විසින් කළ යුතු ආකාරයකට හැසිරුණු ආකාරයකට නෙමෙයි රජය හැසිරුනේ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය සහ අගමැතිවරියගේ ප්‍රකාශවල අන්තර්ගත වුණ මේ දැරිය යම්කිසි මානසික ප්‍රශ්නයක හිටියා කියලා. ඒක කියන්න වෙන්නේ ඇයි? ඒක කියන්න අවශ්‍ය වෙන්නේ ඇයි? මේට කලින් ඉතිහාසයේ බලධාරීන්ගේ ප්‍රශ්න මැත්තේ මිය ගිය සමහර අය පොලිස් පහර දීම් වලින් මිය ගියායයි කියලා සැක හිතෙන සමහර මරණවලට ගෙනාපු මුල්ම දේ තමයි මානසික රෝගියෙක් වෙලා හිටියා. මෙයා පාතාලයට සම්බන්ධ වෙලා හිටියා. මොකද්ද මේක අනීමින් කියන්නේ? මේ සියදිවි නසා ගැනීමට වෙන හේතුවක් නොතිබුණා වෙන්න පුළුවන් කියන එක. එතකොට මේකේ අනිත් ප්‍රශ්නේ තමයි ලැබියාවන් පිටින්ද ප්‍රශ්නය. ජාතික ජනබලවේගයේ සංවිධායකයෙක් කොට ඇඟිල්ල දික් වෙනවා මේ දැරියව වාචිකව හිංසනට ලක් කළා කියලා. ඔහු CID එකට යනවා. අපි දන්නවා කවුරුත් මේ ශිවානන්දන් කියන පුද්ගලයා. ඔහු CID එකට ගියා. ඒ මොහොතේ CID එකට පැමිණිලි කරනකොට ඔහු ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ ප්‍රකාශය මත පදනම් වෙලා ආණ්ඩුව සහ ආණ්ඩුවේ බලවේග ඔහු රකින්න. මේ වෙලාවේ අපි අහන්න කැමති ජාතික ජනබලවේගයට එකතු වෙලා ඉන්න අපේ මධ්‍යස්ථ මිතුරන්ගෙන් ඔබට අනුමත කරන්න පුළුවන්ද යම්කිසි සැකකරුවෙක් මම කියන්නේ නැහැ ඒ පුද්ගලයා ශිවානන්දන් මේ ප්‍රශ්නේ වරදකරුවෙක් කියලා කාටවත් එහෙම කියන්න බෑ. හැබැයි පරීක්ෂණයකට ඉඩ දිය යුතු තිබුණා. මොකද ඔහු බැන වැදුනා නම් ඔහු අපහාස කළා නම් ඒ අවස්ථාව සාක්ෂි විමසන්න ඊට පස්සේ පන්තියක් ඉස්සරහ කරා නම් පන්තියේ දරුවන්ගෙන් විමසන්න ඉඩ තිබියදී ආණ්ඩුව ජාතික ජනබලවේගය තමන්ගේ නිල Facebook පිටුව හරහා කොහොමද ප්‍රවර්ධන දැන්වීම් පළ කරන්නේ ඔහුගේ හඬපටය? මේකද අපි විශ්වාස කරන යහපත් ආණ්ඩු කරන සංකල්පය. මේකට අනිවාර්යෙන් කවුරුන් හෝ උත්තර දෙන්න ඕනි. කවුරුද ජාතික ජනබලවේගයේ නිල Facebook පිටුවෙන් දහස් ගණනක් මුදල් යොදවලා තමන්ගේ සංවිධායකයා නිවැරදි භාවය ප්‍රකාශ කරන වීඩියෝ ස්පොන්සර් කරන්නේ? මොකද්ද මේකේ තේරුම? මෙහෙම ස්පොන්සර් කළා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය මෙහෙම ස්පොන්සර් කළා සැකකරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් සැකකරුවෙක් හරි මොකක් හරි චෝදනාවක් එල්ල කරපු මිනිසෙක් වෙනුවෙන් හරි පෙනී ඉන්නකොට යුක්තිය ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න ආයතන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වේවා පොලිසිය වේවා ඔවුන්ට යන චිත්‍රය මොකද්ද? එක්තරා කාලයක කුඩු පරීක්ෂාවකට ගිය ඇමති කෙනෙකුගේ ගෙදර ගිය ජනාධිපතිවරයෙක් ඇමතියා බදාගත්තට පස්සේ STF එක අකුලගෙන ආවා වගේ තත්ත්වයක් නෙමෙයිද මේක? එදා ඒක වැරදි වෙලා මේක අද හරියන්නයි දෙකක් බෑනේ. ඒ නිසා කිත්තා නිශ්චිතව කියන්න ඕන මේ සිදුවීමේ අපිට කියන්න බෑ මේ පුද්ගලයන් සපුරා වැරදිකාරයෝ කියලා. නමුත් එක නිශ්චිතයි ලිංගිකතාවරයක් දරුවට වෙලා තියෙනවා. සමාජයෙන් මේ ප්‍රතික්ෂේප වෙලා තිනවා. මරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ළමයා තට්ටු 7කින් 5ට පැන්න මැරුණා. එතකොට මොකද්ද? මේ පරීක්ෂණයට මේ ක්‍රියාත්මක වෙන පරීක්ෂණයට යුක්ති සහගත විදිහට කරන්න ඉඩ දෙන්න ඕන. මේ ස්පොන්සර් ඇඩ් ගහුවේ කවුද කියලා මේ රටට එලි කරන්න ඕන. මේක පිටිපස්සේ කවුද ඉන්නේ? එතකොට කෝ සාධාරණ යුක්තිය ඉෂ්ට වෙයි කියලා තියෙන ජනතාවට තිබෙන බලාපොරොත්තුව. ඒ නිසා ඊටාම පැහැදිලි මේක පිටිපස්සේ ඉන්න මිනිස්සු රජය විසින් එලි කරන්න ඕනි. නැත්තම් ඊටාම ගමන කොටයි. පැහැදිලිවම ගමන කෙටි. ඒ වගේම අනිත් පැත්තට දැන් මේ ශිවානන්දන් මේ දැරියට අපහාස කළා සහ වාචික හිංසනයට ලක් කළා කියන පුද්ගලයා කියනවා මේක මේ ඊටාම මේ මම දන්නේ දහසක් ළමයි ඉන්නවා මෙයාමද කියලා දන්නේ වගේ ප්‍රකාශ කරනවා. ඇත්තරම මේවා එක පැත්තකින් මේ ඔහුව චූදිත කරන්න අපිට බෑ. ඇත්ත විමර්ශනයක් තියෙන්න ඕන තමයි. හැබැයි කොළඹ දෙමළ සමාජය කියන්නේ මහා දාක්ෂ ගණනාවක් ඉන්න සමාජයක් නෙමෙයි. යම් කිසි සිදුවීමක් වුණා නම් ඒ සමාජය නොදැන හිටියා කියලා කියන්න බෑ. ඒ නිසා සාධාරණ විමර්ශනයකට ඉඩ දෙන්න අපිට කොහොමත් වාචික හිංසනයකින් පස්සේ සියදිවි නසා ගත්තා කියලා මිනිමැරුම් චෝදනා එල්ල වෙන්නේ නැහැ තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන ආයතනයක් අවුරුදු 70ක් තිස්සේ පවත්වාගෙන යන පුද්ගලයින්
යම්කිසි ආකාරයක ඒ වගේ වාචික හිංසනයක් සිද්ධ කළා නම් සාමාන්‍ය සමාජයේ මිනිහෙකුට වඩා ඔවුන්ට වගකීමක් තියෙනවා මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ඔයිට වඩා බරපතල විදිහට හොයා බලන්න සහ ශික්ෂිතව කටයුතු කරන්න. ඒ නිසා මේක ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා ජාතික ජන බලවේගයේ පක්ෂයේ යම්කිසි චෝදනාවක් එල්ල වුණු පුද්ගලයෙකුට කොහොමද ප්‍රවර්ධනය කළේ තමන්ගේ නිල Facebook ගිණුම් වලින් මුදල් යොදවලා මේක යහපත් පාලන සංකල්පයකට අදාළ දෙයක් නෙමෙයි. දෙවෙනි කාරණේ ආණ්ඩුව අපි දැක්කා අපේ මිත්‍රයෝ ඉන්නේ මේ ආණ්ඩුවේ. අපි සහෝදරයා කියලා කතා කරන, මචං කියලා කතා කරන, අයියා කියලා කතා කරන මිනිස්සුන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් මේක. මේක වැටෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව ඊටාම ලස්සනට තමන්ගේ මාධ්‍ය කටයුතු කරගෙන මේ හිතවත්කම් සහිතව ඉස්සරහට ඇවිත් බලය ලබාගත්තු මුල් පැයේදීම ආණ්ඩුව තමන්ගේ මාධ්‍ය එක තිබුණු බැඳීම අතෑරියා. අපිට ඒක පේනුණා. දැන් මොකද්ද? ආණ්ඩුවට උපදෙස් දෙන සමහර කේවට්ට ඒව ටිකක් එකතු කරගෙන ආණ්ඩුව හිතනවා ආණ්ඩුව වටේට තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහය ටික කැරකෙන්නේ කියලා. ඒක එහෙම නෑ. ඒක එහෙම නෑ. එතකොට දැන් පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා චතුරංග බේසින් ඔහු පුවත් මවන චරිතයක්. ඔහු එක්තරා YouTube නාලිකාවකට ඇවිල්ලා කියනවා අපි 15 දෙනෙක් තමයි ඉන්නේ. අපි තමයි නාන්නේ. ඒ වගේ කියලා. එතකොට ඔහු පෙන්눔 කරගෙන ඉන්නවා. ඔහු මේ පත් කරන ලද තනතුරට සුදුසු වෙලා තියෙන ඔහුගේ පියා අතීතයේ ප්‍රබල ජවිප ක්‍රියාකාරිකයෙක් වීම පමණක්මයි කියලා. එහෙම ඔප්පු කරගෙන යනවා. එතකොට ඔබ හිතනවාද මේ ආණ්ඩුවේ නායකකාරකාදීන් නානකොට මාධ්‍යවේදීන් හරි කවුරු හරි ඇවිල්ලා හිතවතුන් ඇවිල්ලා යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳව කැමැත්තෙන් ඔබට උදව් කරන්න ආපු අය ඇවිල්ලා ඔබ හොදයි කියලා. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. දැන් චතුරංග බේසින් ඒ වෙලාවේ කියන දේ තමයි මේ ඒ පුවත් සාකච්ඡාවේදී කුඩු බෙදුවා. බඩු මේක එක දේවල් බෙදුවා කියන එක. ඉතින් තාම ලැජ්ජා සහගතයි. එහෙම බෙදුවා නම් මේ නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වුණා. එක පැමිණිල්ලක් කරන්න යුතුකමක් තිබුණා. එහෙම නැත්නම් විමර්ශනයක් කරන්න නියෝගයක් දෙන්න බලපෑමක් කරන්න තිබුණා. කෝ ඒවා. ඒ නිසා ඒවා අඳබාල බොළඳ හැඬුම්බර හැඟීම්බර ප්‍රකාශ. ඉතින් ඔවුන් ඇත්තටම නානවා තමයි. ඒතර එහෙම නානකොට මේ කාටවත් බෑ ඒවා බේරන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ දෙයක්. ඉතින් අනිත් කාරණේ තමයි මේක කියන්න ඕනකම තියෙනවා. මේ පහුගිය දවසේ කැබිනට් රැස්වීමට සාන්ත විජේසූරිය මාධ්‍යවේදියාට එන්න තහනම් කළා. ඔහු ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සාමූහිකයේ හැඳුම් පත්‍රය පෙන්වුවාට පස්සේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේවට නිහඬව ඉන්න පුළුවන් කියලා ඔබලා හිතනවද? අපි නිහඬව ඉඳී කියලා ඔබ හිතනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද අපි නිහඬව හිටියේ නැහැ රාජපක්ෂ පාලනය කාලේවත්. සාන්ත විජේසූරියගේ මාධ්‍ය භාවිතය ගැන ඔබ දන්නෝ. ආණ්ඩුව දන්නෝ. මොකද ශාන්ත විජේසූරිය කියන්නේ 88 89ටත් කලින් ජනතා විමුක්ති පෙරමුණ කාඩරවරයෙක්. 88 89ට පස්සේ ජවිප මේ නැවත 90 බිඳ වැටුණු ජවිප ගොඩ ගන්න කාලෙත් වැඩ කරපු පුජ්‍යලෙක්. ඒට අමතරව ඔහු ඊටාම භීම සමයක මේ රටේ මාධ්‍යකරණයක නියලුණු ලියපු මිනිස්සෙක්. අපි හොඳටම දන්නවා ශාන්ත විජේසූරියගේ භාවිතාවත් එක්ක ඔහුට එල්ලලා තිබිච්ච තර්ජනය. ඇත්තටම ගත්තොත් ශාන්ත විජේසූරියගේ භාවිතයන් එක්ක ඔහු ජීවතුන් අතර සිටීමත් අහම්බයක්. මොකද ඔහුත් එක්ක එකට හිටපු බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. නැත්තම් මේ අතුරුදහන් වෙලා. එතකොට ඒ පුද්ගලයාට එන්න එපා කියලා කියනවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට. එතකොට නිල මාධ්‍ය හැඳුනුම්පත ආණ්ඩුවෙන් දුන්න අපි ගාව තියෙනවා. ඒකද ඔබ හිතන්නේ මාධ්‍යවේදියෙක් වෙන්න කියලා තියෙන මේ යුගයේ සුදුසුකම? ඒට අමතරව ඔබ හිතනවාද මෙතරම් කාලයක් සාන්ත විජේසූරියලා මේ තමන්ගේ මාධ්‍ය මෙහෙවර ඉටු කරද්දී ඔහු මාධ්‍යවේදියෙක් හැටියට පිළිගනිද්දී කවුරුත් ඔහුගේ මේ මාධ්‍ය අනන්‍යතාවය විමසුවා කියලා. ඒ නිසා මාධ්‍ය හඳුනුම්පතක් අවශ්‍ය වෙන්නේ යම්කිසි හඳුනා ගැනීම සහ තමන්ගේ වැඩ කටයුතු පහසු කිරීමට තමයි. ඕක ආභරණයක් නෙමෙයි. ඉතින් තාම පැහැදිලිව කියන්න ඕනේ ඒකට අපේ දැඩි විරෝධය අපි එල්ල කරනවා සහ ආණ්ඩුව විසින් කරගත්ත අතිශය බරපතල වැරද්දක් කියන එක මේ වෙලාවේ අපි සටහන් කරලා තියන්න ඕනි. මේ ශාන්තව ප්‍රතික්ෂේප කළා දාපු එක. ආණ්ඩුව කොහොමද කිසි ශික්ෂණයක් නැතිව YouTube නාලිකා සහ සියලු මාධ්‍ය එක්ක වැඩ කරපු හැටි අපි වෙනම කතා කරන අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒකෙදී ආණ්ඩුවට හිතවත් මිනිසු මාධ්‍යකාරයෝ වෙන්නයි ආණ්ඩුවට යම් විරෝධයක් දක්වන පැහැදිලිව අපි දන්නවා ශාන්ත පහුගිය දවස්වල ආණ්ඩුව විවේචනය කරගෙන හිටියා කියලා. එතකොට මේ මොකද්ද මේක? මේක මාධ්‍ය මර්ධනයක් වාරණයක් නෙමෙයිද?
ඒ නිසා මේ වැරද්ද කරන්න එපා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ වැරද්ද කරන්න එපා. ඉතින් ඊටාම පැහැදිලි මේ යන විදිහට ඔහු ශාන්ත වගේ කෙනෙක් එක්ක මේ හදාගත්ත ප්‍රශ්නේ අපි සලකන්නේ ඒක හුදු සාන්තත් එක්ක හදාගත්ත ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මේ කටයුත්ත සම්බන්ධෙනුත් අපේ බරපතල විරෝධය මේ වෙලාවේ පළ කරනවා ආණ්ඩුවට. ඉතින් තවශයෙන්ම දැන් මේ වීඩියෝෙන් අපිට කියන්න තියෙන ප්‍රධාන දේවල් දෙකයි. එකක් මේ ජාතික ජනබලවේග රජයේ සමහර කේවට්ටියොත් එක්ක මේ යන විදිහ ඊටාම වැරදි. මේ මාධ්‍ය සමග යන ගනුදෙනුව හරි විදිහක් නෙමෙයි. සහ ශාන්ත විජේසූරියගේ සිදුවීමත් එක්ක ආණ්ඩුව පෙන්눔 කරගෙන ඉන්න ලකුණු මාධ්‍යයට කරන වාරණය සම්බන්ධයෙන් අපි විරුද්ධයි. සහ ඒක ඊටාම ආණ්ඩුවට බරපතල පාඩුවක් වන්නට නියමිතයි. ඔබ දැනගත යුතුව තියෙන දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69ක් ඡන්දය අරගෙන ඇවිත් මේ ජනතා විරෝධය ඔබත් හිටපු ජනතා විරෝධය ඇතුලේ තමයි පල්ලම් බහැලා ගියේ. ඒ නිසා සියලු ජනවරම් සදාකාලික නැහැ. බලය දූෂිතයි. නමුත් ජනවරම් සදාකාලික නැහැ. මේ ගැන කල්පනා කරන්න. මේ කෙලව ගන්න කලින් සිහි එලව ගන්න මතක් කිරීමක්.